සීතල කාලේ වුණත් ලස්සන දවසක උදේම නැගිටලා අපි දෙන්නම දවස පටන් ගන්නයි හදන්නේ. නිමාඩු දවසට නම් පොඩ්ඩක් දෙන්න නැගිටින්න පරක්කු වෙනවා. අද නම් දැන් වෙලා උදේ 9යි. මම උදේන්ම නැගිට්ට ගමන් මූණ සෝදලා දත් මැදලා ඉස්සෙල්ලාම කරන්නේ පහන තියන එක. උදේ කීයට නැගිට්ටත් මගේ දවස පටන් ගන්නෙ මම ඔහොම තමයි. එතකොට හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ. ඒ වගේම හිතේ සැහැල්ලුවෙන් දවස ගෙවන්න හරිම ලේසියි. උදෙන්ම පහන තියලා තාම ඉන්නේ හිස් බඩනේ. මම ගිලන්පස වලට අනිවාර්යෙන් ජූස් එකක් හදනවා. ඒ ගමන් අපි දෙන්නටත් බොන්නත් තියාගෙන පහන තියලා ඉවර වුණාම දෙන්නම එකට තමයි ජූස් එක බොන්නේ. ඒ වෙලාවට තමයි අපි අද මොනවද කන්නේ, අපි අද මොනවද කරන්නේ කියලා කතා වෙන්නේ. අද අපි දෙන්නම ආස දේවල් තමයි හදන්න යන්නේ. හැබැයි එහෙමයි කියලා දෙන්නට දවසම කුස්සියේ ඉන්න බෑනේ. ඒ නිසා අපි නිමාඩු දවසට ඉක්මනට මොනවා හරි උයලා ඉවර කරනවා. එයා ගෙදර ඉන්න දවස වුණත් මට උදව් කරනවා. මම ගොඩක් මහන්සි වෙනවට එයා කැමතිත් නෑ. ඉතින් දෙන්නම ඒකට වැඩ කරද්දී හිතේ සතුටයි ඔක්කොම තියෙනවා. මගේ හස්බන්ඩ් කියන්නේ මම මේ ලෝකේ දැකපු ලස්සනම හිතක් තියෙන කෙනා. නිමාඩු දවසට එයා ආස නෑ මං කුස්සියට වෙලා උයා ඉන්නවට. हुआ है आज पहली बार जो ऐसे मुस्कुराया हूँ तुम्हें देखा तो जाना ये कि क्यों दुनिया में आया हूँ. මම හරිම ආසයි උයන තැන ලස්සනට තියාගන්න. එතකොටනේ උයන්න ආස හිතෙන්නේ. අපිට දවල්ට අද කන්න උයන්න හිතාගෙන ඉන්නේ ලීක්ස් කිරට උයලා තැමන් ටෙම්පරාදු කරන්න. රෑට නම් අපි ගොඩක් බර කෑම කන්නේ නෑ. ඉතින් අද අපි හිතාගෙන ඉන්නේ රෑට පාන් ටෝස්ට් කරලා සුප් එකක්. අපි ගොඩක් වෙලාවට කන බොන දේවල් ගැන සැලකිලිමත් වෙනවා. ඉස්සර නම් රෑට බඩ පිරෙන්න බත් තමයි කන්නේ. දේවල් තේරුම් අරගෙන අපි ගැන හිතලා අපි ඉතින් දේවල් වෙනස් කරගන්නත් ඕනෙනේ. අපි දෙන්නම තවත් ආස දෙයක් තමයි පාන් ටෝස්ට් කරද්දි ලිපේ මේ විදිහට ටෝස්ට් කරලා කන්න. ඒක වෙනම රසක් තමයි. අපි දෙන්න ඒකට හරිම ආසයි. මුනාවී හමුස්මේම ගෑවෙන්න ශෘංගාරී මගාවින්ම වැහෙන්න. දැන් දවල් 12:30ත් වුණා. ඔයලා කුස්සිය අස් කරලා දැන් තමයි දෙන්නත් එක්ක කෑම කන්නේ. අද අපි ඊළඟට හිතාගෙන ඉන්නේ කෑම කාලේ ඉවර වුණාම වාලම්පුරේ ෆිල්ම් එක බලන්න කියලා. එයා ගෙදර ඉන්න දවසට ෆිල්ම් එකක් බලන්න මම ගොඩක් ආසයි. ටයිම් මැනේජ් කරගෙන අපේ දවසත් අපි උපරිමයෙන් ප්‍රයෝජනයක් ගන්නවා. ෆිල්ම් එක බලලා ඉවර වෙච්ච හවස 5 විතර වුණා. එයා ගෙදර ඉන්න දවසට මට දැනෙන දෙයක් තමයි වෙලාව ඉක්මනට යනවා. දෙන්නත් එක්ක එළියට යන්නත් හිතුවත් පොඩ්ඩක් කම්මැලි යද යන්න මේ දවස්වල ගොඩක් සීතල නිසා. එළියට යන්නත් බැරි නිසා දෙන්නත් එක්ක උණු සෙල්ලම් කරන්න ගත්තා. කොහොම හරි පැය දෙකකටත් වැඩිය ගියා. උණු සෙල්ලම් කරද්දි වෙලාව යනවා අපි දෙන්නට තේරෙන්නෙම නෑ. Yellow. කියලා. එතකොට දැන් කීයද? 4යි 6යි 8යි. Attack. Siapa? 1යි 2යි. Yes. මේ පාලු කතරේ මා තනි වෙලා ඇඬුවා ඉකී ගසක් ඒ සුරි දැන් කොහොමද? දැන් කොහොමද? දැන් 15ක් අදි මූවි 15. මම මේ දවස්වල විශේෂයෙන් කරන දෙයක් තමයි නිදාගන්න කලින් හොට් බාත් එකක් දාන එක. මේ වගේ සීතල අධික දවස්වලට අපේ ඇඟ රිලැක්ස් කරගන්න වගේම හිතත් කාම් කරගෙන නිින්දට යන්න මං හරි ආසයි. ඒ වගේම මම අහලා තියෙනවා වින්ටර් කාලෙදී ලෙඩ වෙන අවදානමත් ගොඩාක් දුරට අඩු වෙන්න හේතුවක් වෙනවලු මේක.
ඉතින් අද අපේ දවස ගත වුණේ ඔය විදියට තමයි. දවස ලස්සන වුණාම හිතේ සැහැල්ලුවෙන් සතුටින් අපිට නිදාගන්න හරිම ලේසියි. මගේ අද දවස ලස්සන වුණා වගේම මට ඔයාලටත් කියන්න තියෙන්නේ අපේ මේ ගලාගෙන යන ජීවිතේ අපිට ආදරණීය මිනිසුන් පමණක් මුණ ගැසී අවංක මිනිසුන්ට අවංක හිත් පමණක් මුණ ගැසී මේ රැයේ ඉකිබිඳින හිත් සුවපත් වේවා කියන ටික විතරයි. से